පොත එකිනෙක පෙරලා බලන රෑ මට නම් නිදි නැතුවා තුරුලෙහි දැවටෙමින් ඔය හැටි මනමාලකම් සිහිවන විටදී දැන් ඉවසම් නෑ මට දවසක ඔයස් මගේ වෙන හින්දා. හෙලෝ ගයිස්, අද බ්ලොග් එක යාළුවොත් එක්ක එළියට ගියපු දවසක් ගැන. ඇත්තටම අද උදේ අපිට එක්සෑම් එකක් තිබ්බ කැම්පස් එකේ. හවස ලෙක්චර්ස් තියෙන තමයි තිබ්බේ. ඒ වුණාට හදිස්සියෙම හවස තියෙන ලෙක්චර් එක කැන්සල් වුණා. ඒ හින්දා අපි හිතුවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න. අද ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ ඔයාලා හැමෝම දන්න වෙට්ලන්ඩ් පාර්ක් එකට. මෙතනට යද්දි හම්බෙනවා රැම්පට් පාර්ක් එක අලුතින් හදපු. අපි ඉතින් එතනටත් පොඩ්ඩක් ගිහිල්ලා ආවා. එතන ටිකට් එක උනේ රුපියල් 200ක්. ඉතින් ටිකට් එහෙම අරගෙන දැන් මේ ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම පොඩි අර අන්කම්ෆර්ටබල් ගතියක් ආවා. මොකද මෙතන කපල්ස් ඉන්න හින්දා. ඒ වුණාට ඉතින් අපි එහෙමයි කියලා සැලුනේ නැහැ. අපි අපේ ෆන් එක අරගෙන ආවා. ඉතින් අපි කට්ටිය සෙට් වෙන්නේ කොතනද? එතන ආතල් කෝටියයි. පේනවනේ ඉතින් මේ තාම ළමා මානසිකත්වයේ තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ අපේ යුනිවර්සිටි ලයිෆ් එකේ අන්තිම අවුරුද්ද. අපි 4 දෙනා එකට ඉන්න අන්තිම අවුරුද්ද මේ. ඒ ගැන මතක් වෙද්දිත් ඇත්තටම දුක හිතෙනවා. ඒ වුණාට අපි ආපස්සට හැරලා බලද්දි අපි මතක ගොඩාක් එකතු කරගෙන තියෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ වෙට්ලන්ඩ් එකට. මේකේ ටිකට් එක රුපියල් 200ක් වගේ තමයි උනේ. ඉතින් එයත් එක්ක එන්න අමතක කරන්න එපා මෙතෙන්ට. මම මේ අවුරුදු 6කට විතර පස්සේ තමයි මෙතෙන්ට එන්නේ. ඒ දවස්වල තිබ්බ විදිහම තමයි හැබැයි තාමත් මොනවා වුණත් ඇත්තටම හරිම ලස්සනයි ප්ලේස් එක නම්. ඒ ගැන නම් කියන්න දෙයක් නෑ. ඇත්තටම හරිම ලස්සනයි. ගියපු වෙලේ ඉඳන් ඉතින් ෆොටෝස් ගහනවා, වීඩියෝස් ගන්නවා, ඕපදූප කියවනවා. යාළුවෝ එකතු වුණාම එහෙම තමයි නේද ඉතින්. ඇත්තටම අපේ පහේ කල්ලියේ එක්කෙනෙක් අඩුයි. ඉතින් එයාවත් මේ වෙලාවේ මතක් කරනවා. කාලය කොච්චර ඉක්මනින් ගෙවිලා යනවද කියලා කියනවා නම් අපි දැන් මේ යුනිවර්සිටි එකට ඇවිල්ලා අවුරුදු 3කුත් ඉවර වෙලා. තව එක අවුරුද්දයි මේ අපේ අන්තිම අවුරුද්ද. මං කලින් කිව්වත් වගේම මේ ගෙවිලා යන කාලය සල්ලි දීලවත් ආයේ ගන්න බෑ. මේ වයස, එතකොට අපි මේ නිදහසේ ගෙවන අන්තිම කාලේ මේ. ඒ වගේම තමයි අපි කට්ටියට තව මෙහෙම එකට ඇවිදින්න පුළුවන් අවුරුද්දක් වගේ පොඩි කාලයක් තුලදී විතරයි. ඊට පස්සේ තමන්ගේ ජීවිතෙත් එක්ක බිසි වෙනවා, තමන්ගේ ජොබ් එකත් එක්ක බිසි වෙනවා, කට්ටිය එක තැන් වලට විසිරෙනවා, ආයෙ එකතු කරගන්න හරි අමාරුයි. ඉතින් මං හිතන්නේ මේ ගෙවිලා යන්නේ ජීවිතේ හොඳම කාලේ. ඉතින් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේ vlog එක මම මෙමරි එකක් විදිහට අප්ලෝඩ් කරන vlog එකක්. ඉතින් ඔයාලා ආදරෙන් වැළඳ ගනී කියලා හිතනවා. එහෙනම් ඉතින් ළඟදිම දවසක තවත් vlog එකකින් හම්බෙනකන් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න.